समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुखदं ධම්මස්සවන කාලෝ අයම් බදන්තා ධම්මස්සවන කාලෝ අයම් බදන්තා ධම්මස්සවන කාලෝ අයම් බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ගබ්බමේකේ uppajjanti nirayam පාපකම්මිනෝ සග්ගං සුගතිනෝ යන්ති පරිනිබ්බන්ති අනාසවාති. සනරාමර ලෝකස්වාමී වූ තථාගත සම්මා සම්බුද්ධ බුදුරජාණන් වහන්සේට අසිරිමත් ශ්‍රී සද්ධර්මයට ආර්ය මහා සංඝරත්නයට අපගේ හදපිරි නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ධර්ම ශ්‍රවණාබිලාසී කාරුණික ශ්‍රද්ධාවන්ත පින්වතුනි, දහසක් බුදුන් බුදුවන මේ හිමිදිරි උදෑසන සියලු ලෝක සත්වයෝ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා කියලා ස්වාමින් වහන්සේ මෛත්‍රී සහගත සිතුවිල්ලෙන් මුළු මහත් ලෝකයටම මිස්සිත වඩමින් අද මේ විවේකී ඉරිදා දවසේ ස්වාධීන රූපවාහිනිය මගින් ඔබේ මෙලොවත් පරලොවත් දෙලොව සුවපත් කරනු වස් ගෙනෙනු ලබන සිත නිවන බුදුබණ වැඩසටහන තුලින් බණපදයක් අහලා අද දවස ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. පින්වතුනි, අපේ ජීවිතයට ඊටාම වැදගත්ම දේ තමයි සතුට කියන දේ. එහෙම නැත්නම් සැනසීම කියන දේ. පුංචි කාලේ අපි ඉගෙන ගන්නේ මොකටද කියලා ප්‍රශ්නයක් ඇහුවොත් පිළිතුරක් හැටියට ලබා දුන්නා අනාගතයේ සතුටින් ඉන්න. අපි රැකියාවක් කරන්නේ මොකටද කියලා ඇහුවොත් ඒ වගේමයි Tamanටම කියලා ගෙයක් දොරක් හදාගන්නේ මොකටද කියලා ඇහුවොත් හැමෝගෙම උත්තරය සතුටෙන් සැනසීමේ ජීවත් වෙන්න කියන පිළිතුර. මේ සතුට සැනසීම වෙනුවෙන් බුදු කෙනෙකුගේ දහම භාවිතා කරන්න පුළුවන් නම්, ඒ දර්ශනය ඉගෙන ගන්න පුළුවන් නම්, ඒ දර්ශනය අපේ ජීවිතවලට ප්‍රායෝගිකව එකතු කරගන්න පුළුවන්කම තියෙනවා නම් ඒක මොනතරම් වටිනවද? අද මේ හිමිදිරි උදෑසන පවුලේ හැමෝම ගෙදර ඉන්න දවසක මේ බණ ටික ඔබ ඇහුවොත් ඔබේ ජීවිතයට මේ දේශනාව අවසානයේදී ලොකු පණිවිඩයක් ඉගෙන ගන්න ලැබෙවි. ඔබට ඔබ ගැනම ප්‍රතිවේක්ෂා නුවණින් තමන් ගැන ආවර්ජනය කරන්නට මේ දේශනාව උපකාර වෙයි. පින්වතුනි, අපිට කල්ප කෝටි ගානකින් තමයි මනුෂ්‍ය ජීවිතයක් ලැබිලා තියෙන්නේ. ඒ ජීවිතේ කොච්චර දුර්ලභද කියනවා නම් බණහා නැත්තන් හැටියට ඔය නැත්තන් දන්නවා. භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනවා කන කැස්බෑවෙක් වියසිදුරකින් අහස දකිනවට වැඩියෙන් දුර්ලභයි කිව්ව මේ මනුස්ස ජීවිතය. අවුරුදු 100කට පාරක් මේ මුහුදු පතුලේ ඉඳන් අහස බලන එක ඇහැක් පේන කන කැස්බෑවෙක් ඉන්නවා.
එයා අවුරුදු 100කට පාරක් අහස බලන වෙලාවේ එයාට අහස පේන්න ඕනේ වියසිදුරකින් කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි, ඔය කන කැස් බෑවා වියසිදුරෙන් අහස දකිනවා කියන එක වෙන්න පුළුවන් කිව්වා. ඊට වැඩියෙන් දුර්ලභයි කිව්වා ඔබට මට මේ ලැබිලා තියෙන මනුස්ස ජීවිතය. මොනතරම් දුර්ලභ මනුස්ස ජීවිතයක්ද ඔබටත් මටත් ලැබිලා තියෙන්නේ. ඔබ මේ වෙලාවේ ඔබෙන් ප්‍රශ්න කරන්න වටිනවා එහෙම ලැබිච්ච මනුස්ස ජීවිතය ගැන ඔබ මේ වෙලාවේ තෘප්තිමත්ද කියලා. මේ දේශනාව සමහර විට ගෙවල් වල අලුතෙන් දවසක් උදා වෙලා ඒ අලුත් දවස ගැන හිතන්න වෙලාවක් නැතුව පරණ ප්‍රශ්න එක්කම මේ දේශනාව ඇහෙනවා වෙන්න පුළුවන්. ඔබ තාම නිදාගත්ත ඇඳේ වෙන්න පුළුවන් මේ බණ ටික ඇහෙද්දී. මේ කතා කරන්නේ ඔබ ගැන. ඔබේ ඔය වටිනා ජීවිතය ගැන. ප්‍රශ්න කියන දේවල් අපේ ජීවිතවලට නොඑක් කාලවලදී පැමිණෙනවා. ඒ ප්‍රශ්නවලට අපි උත්තර හොයන ආකාරය අනුව, පිළිතුරු හොයන ආකාරය අනුව සමහර විට මේ ප්‍රශ්නේ අපේ ජීවිතේම වෙනස් කරන දෙයක් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මම ඔබට යෝජනා කරනවා මේ උදෑසනම අලුත් දවසක් උදා වෙලා තියෙන. බලන්න වටපිටාව, කුරුල්ලන්ගේ මිහිරි නාදය, ඒ වගේමයි මද සුළඟ. හිරු උදාවට තව ස්වල්ප මොහොතයි තියෙන්නේ. හැමෝම සූදානමින් ඉන්නවා අලුත් දවසක් පටන් ගන්න. ඔබ සමහර විට තාම ඔබ පරණ ප්‍රශ්න එක්ක ඔබේ වටිනා කාලය ඒ වෙනුවෙන් වැය කරනවා වෙන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ ඔබට යෝජනා කරනවා අවදි වෙන්න. මේ වෙලාවේ නැගී ඉන්න. මගේ ජීවිතේ මම ගොඩනගා ගන්නවා. වැරදිච්ච තැන් හදා ගන්නවා. මම මේ දුර්ලභව ලැබිච්ච මනුස්ස ජීවිතය සතුටෙන් තියන්න වැඩ කරන කෙනෙක් බවට පත් වෙනවා කියලා අදිෂ්ඨානේ මේ බණ ටික ඔයත්තන් ශ්‍රවණය කරොත් ඔයත්තන්ට ඒකාන්තයෙන්ම මේ දේශනාව අවසානයේදී ඔබේ මේ මනුස්ස ජීවිතය ලස්සනම නවාතැන් පොලක් බවට පත් කරගන්නත්, ඒ වගේමයි සාංශාරික ජීවිතය සුවපත් කරගන්නත් මේ දේශනාව උපකාර වන බව ඒකාන්තයෙන්ම සත්‍ය කාරණාවක්. පින්වතුනි, මේ ධර්මය කියලා අපි ඉගෙන ගන්නේ එකම එක කාරණාවක්. මේ ධර්මයේ කියන වචනේ අපිට තෝරලා දීලා තියෙනවා චතුසු අපායේසු අපත්තං කତ୍වා සත්තා ධාරතිති ධම්මෝ. ධර්මයේ කියලා කියන්නේ මේ සංසාර ගමන තුල නිමග්න වෙලා ඉන්න සත්වයින් සතර අපායට වැටීමෙන් වළක්වා ගන්න දෙයට. ඔබ තුල දහමක් නැත්තම්, ඔබ තුල ගුණධර්මයක් නැත්තම්, ඔබ තුල පුරුදු කරපු යහපත් දේවල් නැත්තම් මේ හුස්ම ටික පිට වෙච්ච ගමන් ඔබට අනතුරක් තියෙනවා සතර අපායගාමී වෙන්න. ඒ නිසා ඒකේ විනිශ්චයකරු තමන්ම විය යුතුයි. මේ ලෝකේ අපි කොතෙකුත් මිනිස්සු හඳුන ගන්නවා. සුහදශීලී වෙනවා, ලෙන්ගතු වෙනවා. ආදරෙන් සෙනෙහසින් ඒ අතන් එක්ක කටයුතු කරනවා. අපි කොච්චර මිනිස්සු අඳුනගත්තත්, කොච්චර මිනිසුත් එක්ක සුහදශීලීව වැඩ කළත් කල්පනා කරලා බලන්න, ඔබට මුණ නොගැසෙන, ඔබ අඩුවෙන්ම කතා කරන, ඔබ අඩුවෙන්ම සාකච්ඡා කරන කෙනෙක් ඉන්නවා මේ ලෝකේ. කවුද? ඔබට නොඑක් උත්තර මේ වෙලාවේ සිතුවිලි නැගෙන්න පුළුවන්. ඒ වෙන කවුරුවත් නෙවෙයි. අපි මේ ලෝකේ අඩුවෙන්ම කතා කරන්නේ, අඩුවෙන්ම සාකච්ඡා කරන්නේ, අඩුවෙන්ම විමසන්නේ තමන් එක්ක. ඔබ ජීවිතේ එක වතාවක හෝ තමන්ට තමන් මුණ ගැස්සන්න. ඇයි තමන්ට තමන් මුණ ගැසිය යුත්තේ? ජීවත් වෙනකොට අපි මිනිස්සුන්ව හඳුනාගෙන තියෙන විදිහ වෙනස්. සුදු ඇඳුමක් ඇඳ පමණින් එයා සුදු චරිතයක් වෙන්නේ නැහැ. ඒ වගේමයි දැලිකුණු දවටාගත්ත වස්ත්‍රයක් ඇඳූ පමණින් ඔහු දුසිල්වතෙක් වෙන්නෙත් නැහැ.
දැලිකුණු දවටාගත්ත වස්ත්‍ර දරන ඇත්තන් ඇතුලේ සුදු චරිත අපිට මුණ ගැහෙනවා. ඒ වගේමයි සුදු සලු පිළිවෙලින් ගත දවටාගත්ත සමහර විට උතුරු සලුවකින් මේ ගත සරසගත්ත ඇත්තන් ඇතුලේ ඕනෑ තරම් කළු චරිත ප්‍රකට වෙන අවස්ථා අපි දැකලා තියෙනවා. මම ඔබට යෝජනා කරනවා මුලින්ම ඔබ කියව ගන්න. මේ බණ ටික අහන්න අවස්ථාව දෙන්න ඕනේ මේ ලෝකේ ඔබව පේන ඔබව හඳුනන කෙනාට නෙවෙයි ඔබේ ඇතුළාන්තයට. ඇත්තටම ඔබ කවුද? කොයි වගේ කෙනෙක්ද? ඔබ ආයතනයක සේවය කරනවා නම් ඒ ආයතනයේ සේවය කරන ඇත්තන්ට පේන චරිතයේද ඔබ ඇතුලේ ඉන්නේ. ඕනෑ තරම් චරිත රඟ දක්වන්න පුළුවන් ජීවිතයක් මේ මනුස්ස ජීවිතය කියලා කියන්නේ. එම නිසා ස්වාමීන් වහන්සේ ඔබට යෝජනා කරනවා ඔබේ ඇතුළාන්තයේ තියෙන වැරදි අඩුපාඩු හදාගන්න මේ බණ ටික භාවිතා කරන්න. ධර්මය කියන්නේ ප්‍රදර්ශනාත්මක මෙවලමක් නොවිය යුතුයි කියන තැන තමයි අපි ඉන්නේ. ධර්මය කියන දේ ඒ පුජ්‍යලයාගේ సంతానගත විය යුතුයි. ඒක ප්‍රදර්ශනයේට එහෙම නැත්නම් ඒක තමන්ගේ ප්‍රසිද්ධියට පාවිච්චි නොකරනවා නම් ඇත්තටම ඒ දහම තමන් දැකපු කෙනෙක් හැටියට අපිට සිහි කරන්න පුළුවන්. ඒ නිසා ඔබව මුණ ගස්සන්න. මේ ධර්ම දේශනාවේ මුලින්ම ඔබට ලැබෙන අවවාදය ඔබට ඔබව මුණ ගැහුනොත් ඔබ කවුද කියලා කියව ගන්න පුළුවන්. ඔබේ තියෙන වැරදි අඩුපාඩු ටික හදා ගන්න පුළුවන්. එහෙම නොවුනොත් අපිට අපිව මුණ ගැහෙන අන්තිම අවස්ථාවේදී ඔබේ ජීවිත කතාව වෙනස් කරන්න බැරි වෙයි. අද පව් කරන්න, අද අකුසල් කරන්න, ඔබ වැරදි පාරවල් වල ගෙනියන්න ඕනෑ තරම් යාළු හිත මිත්‍රාදීන් අත්වැල් බැඳගෙන ඉන්න පුළුවන්. නමුත් ඔබ මරණාසන්න වෙලාවේ ලෙඩ ඇඳට වැටිච්ච වෙලාවේ ඔබේ ඔය වැරදි විදිහට පිහිටවාගත්ත හිතම නැවත ඔබ කරා පැමිණෙනවා. හරියට විෂගෝර ශර්පයෙක් නයෙක් තමන්ගේ පැත්තට පෙනේ කරගෙන ඉන්නවා වගේ. ඔබට මතක් කරලා දෙයි ඔබට පුළුවන් කාලේ හයිහත්තිය තිබුණ කාලේ මෙන්න මේ වගේ දේවල් කළා. මේ වගේ අපරාධ කළා. මේ වගේ හිංසා පීඩාවන් කළා. මේ වගේ අකුසලයන් කරා. ඒ වෙලාවට ඔබට ඔබේ සිතුවිල්ලට විරුද්ධව නැගී සිටින්නට හයියක් ශක්තියක් නැති වෙලා යනවා. පින්වතුනි මරණාසන්න වෙලාව පසක තැබේවා. ඔබට රාත්‍රියේ නින්දෙන් පේන හීන ටික අපිට ඕන විදිහට සංස්කරණය කරගන්න බෑනේ. නරක හීනයක් දැක්කයි කියලා අනේ මේ හීන නම් පේන්න එපා කියලා නවත්ත ගන්න බෑනේ. හීනයක් නවත්ත ගන්න බැරි අපි කොහොමද අපි කරපු දේවල් අමතක කරන්නේ? ඒ නිසා සතුටින් මේ ජීවිතයට මුණ දෙන්න. අපි ලොකු කාලයක් ඉන්නවාය නෙවෙයි. අපි හැමෝම ඇවිල්ලා යන්නව පිරිසක්. ඔබ මේ මනුස්ස ලෝකයට ආව යම් වගකීමක් යම් කටයුත්තක් කරන්න. ඔබට පැවිදිලා තියෙන යුතුයකම වගකීම මනාව සතුටින් කරන්න. ඔබ නැති වුණත් ඔබ අවශ්‍ය කෙනෙක් බවට ඔබ පත් වෙන්න ඕනේ. ඒ වෙනුවෙන් ඔබට පුළුවන්කම තියෙන්න ඕනේ මේ ලෝකයේ දිහා දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් බලන්න. අලුත් දවසක් නිසා ඔබේ හිත මම විශ්වාස කරනවා තාම රත් වෙලා නැතුව ඇති. තරහක් ඇවිල්ලා නැතුව ඇති. පුළුවන් නම් ඔයත්තන් අද දවස උත්සාහ කරන්න කිසිම කෙනෙක් එක්ක තරහක් උපද්දවන්නේ නැතුව ඉන්නවා කියලා. මොකද හේතුව මේ සිත තරම් අපිව සංසාරේ අරන් ගියපු තවත් දෙයක් නැති තරම්. මේ හිත විසින් අපි දෙවිවරු කරලා තියෙනවා, බ්‍රහ්මවරු කරලා තියෙනවා, මිනිස්යෝ කරලා තියෙනවා. ඒ වගේමයි මේ සතර අපායේ මේ නොවින්දයි කියන දුකක් නැති තරම් අපි වරන් ගිහිල්ලා තියෙනවා මෙන්න මේ හිත විසින්. ඉවරද මේ යන ගමන? තාම ඉවර නෑ. දැන් ඔබ මිනිස්සෙක් කරලා තියෙනවා. ඒ මනුෂ්‍ය ආත්මයකට ඔබව ගෙන ආපු මේ හිතම දමනය කරලා මේ ගමන මෙතනින් නිමා කරන්න පුළුවන් නම් මොනතරම් වටිනවද? බුදුරජාණන් වහන්සේ ධම්මපද පාළියේදී හරි අපූර්ව අවවාදයක් අපිට කරනවා. මේ ලෝකේ ඉන්න සියලුම දෙනා
මෙන්න මේ කොටස් කිහිපයකට බෙදන්න පුළුවන්. එකක් තමයි මරණින් මත්තේ ගබ්බ මේකේ උප්පජ්ජන්ති. ඇතැම් අය ඉන්නවා මැරිලා ගිහිල්ලා නැවත මව් කුසවල් වල සහ ගැබ්වල උපදිනවා. ගබ්බ මේකේ උප්පජ්ජන්ති. ඒ වගේමයි නිරයන් පාප කම්මිනු. පව් කරපු අය ඉන්නවා. එයාලා නිරේ ගිහිල්ලා උපදිනවා. සග්ගන් සුගතිනෝ යන්ති. පින් කරපු අය දිව්‍ය ලෝක යනවා. සුගතිය යනවා. පරිනිබ්බන්ති අනාසවා. මේ කෙලෙස් නසපු උත්තමයන් වහන්සේලා රහතන් වහන්සේලා බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා පිරිනුවන් පාලා යනවා. මෙන්න මේ ගාථාව ඇතුලේ අපිට කියව ගන්න ඕන පණිවිඩ කීපයක් තියෙනවා. පළවෙනි දේ තමයි මැරිලා ගිහිල්ලා යම් කෙනෙක් උපදින්නේ මව් කුසකනා. මව් කුසක ඉපදීම කියන එක බොහොම සුන්දර සුවපාසු දෙයක් නෙවෙයි. මැරෙන්න කොච්චර අවස්ථා තියෙනවද මව් කුස ඇතුලේ? දවසට මව් කුස ඇතුලේ කී දෙනෙක් මැරෙනවද? කී දෙනෙක් ජීවිත අවසන් කරනවද? ඉපදිලා එක දවසින් කොච්චර දෙනෙක් මැරෙනවද? මව් කුසක ඉපදුනත් ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන්ගෙන් නම් කිසිම අඩුවක් නැහැ. ඒ සියල්ල අපි කරා හඹාගෙන එනවා. ඒ වගේමයි පින් කරපු අය දිව්‍ය ලෝකේ යනවා. පින් කරපු අය දිව්‍ය ලෝකේ යෑම දුගතියේ යනවට වැඩියෙන් හොඳයි. නමුත් පින්වතුනි දිව්‍ය ලෝකයේ ඇතුලේ ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස කියන ඒ සියල්ලම උරුමයි. පවට සාපේක්ෂව පින් කරලා දිව්‍ය ලෝක යන එක හොඳයි. ඒ වගේමයි පව් කරපු අය දුගතිය යනවා. කෙලෙස් සංසිඳපු උත්තමයන් වහන්සේලා මේ සසර නිමා කරනවා. ඊටාම වැදගත් දේ තමයි අපි මිනිස්සෙක් උනේ මනුස්ස ලෝකෙට ආවේ නැවත භවයක් පතාගෙන යන්න නෙවෙයි. මේ බුදුබණ පද ඇහෙන පරිසරයක ඉපදිලා බෞද්ධ පරිසරයක වාසය කරන්න අවස්ථාව ලැබිලා මේ ලෝකයේ පහළ වුණ ශ්‍රේෂ්ඨතම දාර්ශනිකයන් වහන්සේගේ උතුම් දර්ශනය අහන්න ලැබිලා නැවත මේ සසරම පතනවා නම් ඔබ ගොඩක් අසරණයි. ඔබ ගොඩක් අසරණයි. ඒ නිසා ඔබ තීරණය කරන්න මේ යන ගමන නිමා කරන්න මේ දේශනාව තමන්ගේ ජීවිතයට කොහොමද පාවිච්චි කරන්නේ? භාවිතා කරන්නේ? දහම කියන එක පින්වතුනි හරියට කැඩපතක් වගේ. අපි ගමනක් බිමනක් යන්න කලින් 10-12 වතාවක් තමන්ගේ මූණ බලනවා. ඒ වගේ බණපදයක් ඇහෙන බණපදයක් ගානේ තමන්ගේ ජීවිතයට ගලප බලන්න ඕනේ. ඇත්තටම මම කොහෙද යන්නේ මේ හුස්ම ටික නතර වුණාට පස්සේ? ඔබට ඔබේ ජීවිතය ගැන තෘප්තිමත් නම් සතුටුයි නම් ඔබ ගත කරපු ජීවිතය ගැන ශෝකයක් වැළපීමක් නැත්තම් ඒක තමයි ඊටාම වැදගත්. හෘද සාක්ෂිය සමග ජීවත් වෙද්දී හෘද සාක්ෂිය ඔබට චෝදනා කරන්නේ නැත්තම් හෘද සාක්ෂිය ඔබව පීඩාවට පත් කරන්නේ නැත්තම් ඔබට තියෙන උතුම් ජීවිතයක්. සමහර විට ඔබට මුළු මහත් ලෝකෙම විවේචනය කරනවා වෙන්න පුළුවන්. හැමෝම බනිනවා. හැමෝම විවේචනය කරනවා. කිසිම කෙනෙකුගෙන් හොඳක් අහන්න ලැබෙන්නේ නැහැ. නමුත් ඔබට ඔබේ හෘද සාක්ෂිය චෝදනා කරන්නේ නැත්තම් හෘද සාක්ෂිය ඔබව පීඩාවට පත් කරන්නේ නැත්තම් බාහිර ලෝකේ කවුරු මොනවා කිව්වහම මොකද? තමන්ගේ ඇතුළාන්තය පිරිසුදුනා. ඒ වගේමයි මේ ලෝකෙම ඉන්න මිනිස්සු තමන් ගැන ಗುಣ කියනවා වෙන්න පුළුවන්. තමන් ගැන බොහොම ගෞරවයෙන් ආදරයෙන් සෙනෙහසින් තමන්ගේ ගුණම ප්‍රකාශ කරනවා වෙන්න පුළුවන්. හැබැයි රෑ නින්දට ගියපු ගමන් හෘද සාක්ෂිය ඔබට චෝදනා කරනවා නම් මේ ලෝකයේ මිනිස්සු ඔබව හඳුනාගෙන ඉන්න විදිය, ඔබව කියවගෙන ඉන්න විදිය වැරදි. ඔබ සැබෑ මනුෂ්‍යයා තමයි මේ කියලා ඔබට චෝදනා කළොත් මේ ලෝකයෙන් ඇහෙන ಗುಣ කතා මොකටද? ඒ නිසා හෘද සාක්ෂියට එකඟව ජීවත් වෙන කෙනාට මේ ජීවිතයේ සතුටෙන් සැනසෙල්ල ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේමයි මේ ජීවිතේ අවසන් වුණාට පස්සේ මේ හුස්ම ටික නතර වුණාට පස්සේ එයාට
ඊළඟ භවය එහෙම නැත්නම් මරණින් මතු ජීවිතය සුවපත් කරගන්න අවස්ථාව තියෙනවා. මේ බණපදයේ ඇතුලේ පිමුතුන් නිතර සිහි කරන්න අපි මේ සමාජයක ජීවත් වෙද්දී ඔබ කොච්චර දුරට තමන් ඉපදුන රටට තමන් ඉපදුන ප්‍රදේශයට සේවයක් කරන කෙනෙක්ද? ඔබ ඔබෙම ප්‍රශ්න කරලා බලන්න. තමන්ගේ වගකීම ඉෂ්ට කරන කෙනෙක්ද? මේ දහම ප්‍රායෝගිකව පුරුදු කරනවා කියලා කියන්නේම පරාර්ථය වෙනුවෙන් හිතන මිනිස්සු බිහි වෙනවා කියන එක. බුදුරජාණන් වහන්සේගේ නියෝගයක් තියෙනවා පරත්තම් පටිපච්චත. භික්ෂුන් වහන්සේලාට කියන පරාර්ථය වෙනුවෙන් යෙදෙව් කියලා. පරාර්ථය වෙනුවෙන් යෙදෙන්න පුළුවන් නම් කිසිම දෙයක් බලාපොරොත්තු නොවි එයාට මානසික නිදහස තියෙනව නොඅඩුවම. කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නොවි ඒ පරාර්ථය වෙනුවෙන් යෙදෙන්න ඕනේ. අඩුම තරමේ ස්තුතියක්වත් බලාපොරොත්තු නොවි යම් දෙයක් කරන්න පුළුවන් නම් කොච්චර වටිනවද? අපේ රට කියන්නේ හරි පුදුම රටක්. අතීතයේ තිබුණා මේ රටේ පින්තාලි. පින්තාලියේ තියෙන ලොකු පණිවිඩයක් තියෙනවා. සමාජයක පින්තාලියකින් කියන පණිවිඩය හරි ගැඹුරුයි. මොකද මේ ගැඹුරු පණිවිඩය? පින්තාලියට වතුර දාන අය වතුර ගෙනල්ලා තියන අය දන්නේ පින්තාලියෙන් බොන්නේ කවුද කියලා. බොන අය දන්නේ වතුර ගෙනත් තිබ්බේ කවුද කියලා. කොච්චර පරාර්ථයක්ද? අම්බලන් ගොඩනගද්දි මිනිස්සුන්ගේ විඩාව නිවන්න අම්බලන් හදපු මිනිස්සු දන්නේ මේ වල විඩාව නිවන්නේ කවුද කියලා. ඒ වගේමයි විඩාව නිවන අය දන්නේ මේ අම්බලන් ගොඩ නැගුවේ කවුද කියලා. ප්‍රසිද්ධියටවත් නම කියව ගන්නවත් එහෙම නැත්නම් තමන්ව හුවා දක්වන්නවත් නෙවෙයි ඒ කටයුතු කරන්නේ. ඒ කටයුතු තමන්ගේ කැමැත්තෙන් පරාර්ථය වෙනුවෙන් මිනිස් වර්ගයා වෙනුවෙන් කරන සේවාවක්. ඒ නිසා ජීවත් වෙලා ඉන්න කාල සීමාව තුළ ඔබටත් පුංචිවට හෝ තව කෙනෙක් වෙනුවෙන් තව කෙනෙකුගේ මුහුණට සිනහාවක් එකතු කරන්න පුළුවන් නම් ඇස් වලින් වැටෙන කඳුලක් සදහටම නවත්වන්න පුළුවන් නම් කුසගින්නේ ඉන්න කෙනෙකුට කෑම වේලක් දෙන්න පුළුවන් නම් අඳින්න වස්ත්‍රයක් නැතු කෙනෙකුට වස්ත්‍රයක් දෙන්න පුළුවන් නම් මොනතරම් දියුණු මානසිකත්වයක්ද? අද දවසේ ඔබ වෙනස් වෙන්න. අද දවසේ ඔබ වටා ඉන්න ඇත්තන්ට තමන්ගෙන් පීඩාවක් නොවන කෙනෙක් බවට පත් වෙන්න. මොකද හේතුව අපි යම් යම් ස්ථානවල ජීවත් වෙද්දී වගකීම් කියන දේවල් අපිට පැමිණෙනවා. ඒ වගකීම් ඇතුලේ තව කෙනෙක් පීඩාවට පත් කරගෙන නම් ඉන්නේ. තව කෙනෙක් හිංසාවට පත් කරලා නම් ඉන්නේ. ඔබ කවදාවත් සමාජයේ විසින් ඉල්ලන කෙනෙක් වෙන්නේ නැහැ. ඔබ ප්‍රතික්ෂේප කරන කෙනෙක්. ඔබ කල්පනා කරලා බලන්න ඔබ ආයතනයක ප්‍රධාන නිලතලයක් දරන කෙනෙක් නම් ඔබ තමන්ගේ කාර්යාලයට එන්නේ නැති දවස ඔබෙන් පල්හැයේ ඉන්න අය සතුට සමරනවා නම් ඇත්තටම ඔබ ඒ පුටුවෙන් නික්මෙන්න ඕන කාලය ඇවිල්ලා කියලා කල්පනා කරන්න ඕනේ. එහෙම නැත්නම් ඔබ වෙනස් විය යුතු කාලය ඇවිල්ලා කියලා ඔබ කල්පනා කරන්න. අඩුම තරමේ ඔබ ආයතනයට ඇවිල්ලා නැත්නම් දුරකථන ඇමතුම් නොකඩවා ඔබේ දුරකථනයට එනවනම් ඇයි කරදරයක්ද අද එන්නේ නැද්ද? මොකද්ද ප්‍රශ්නේ? සමහර අය ඇත්තටම ඒ ස්ථානෙට එනවට විරුද්ධයි. අකමැතියි. ඒ නිසා ප්‍රියමනාප ලෙන්ගතු යම් දෙයක් නිසා තමන්ව හුවා දක්වමින් කටයුතු කරන්නේ නැතුව මේ මිනිස් සමාජය වෙනුවෙන් තමන්ගේ ආයතනය වෙනුවෙන් තමන් සේවය කරන ස්ථානය වෙනුවෙන් අප්‍රමාණ කැපකිරීමක් කරන්න පුළුවන් හිතක් හදාගන්න. එහෙම වුණොත් අපි මේ කියන්නේ ಗುಣධර්ම එකතුවක් හදන්න. මොකද නැත්තම් පින්වතුනි අපි අර කියපු න්‍යායන් තුන මොනවද? එක්කෙනෙක් මැරිලා මව් කුසක යන්න පුළුවන්, තව කෙනෙක් මැරිලා අපාය යන්න පුළුවන්, තව කෙනෙක් මැරිලා දුගතිය යන්න පුළුවන්, සුගතිය යන්න පුළුවන්. තව කෙනෙක් මේ කතාව සම්පූර්ණම සංසාරෙම ඉවර කරන්න පුළුවන්. ඔතෙන්ට යන්න නම් මිනිස්සෙක් වශයෙන් අපේ ಗುಣධර්ම කියන එක තිබිය යුතුයි.
ඒ ගුණධර්ම පූර්ණේ කරගන්න දක්ෂ වෙන්න ඕනේ. එහෙම නැත්නම් අපි වාසය කරද්දී එකිනෙකා තේරුම් අරගෙන කටයුතු කරනවා කියන කාරණාව ඊටාම ගැඹුරු අමාරු අපහසු දෙයක්. එකට අවුරුදු ගාණක් වාසය කළත් සමහර විට මිනිස්සයා කවුද කියලා තේරුම් ගන්න බෑ. ඒ නිසා ඕනෑම මිනිස්සෙක් එකපාරම විශ්වාස කරන්න යන්න එපා. මාත් එක්ක වැඩ කරන ওই තරුණ දරුවන්ට මම දෙන නිතර දෙන අවවාදය තමයි මුලින්ම මිනිස්සෙකු ආශ්‍රය කරද්දී එකපාරම එයා හොඳයි ෂෝක් අනේ කොච්චර එකක්ද කියලා හිතන්න කලින් මුලින් බිඳුවේ ඉඳන් එයාට ලකුණු දෙන්න පටන් ගන්න. අපිට වැරදිච්ච තැනක් තමයි සමහර විට කතාවට හිනාවට එයා දක්වන බොරු ලෙන්ගතුකම් වලට මිනිස්සු රැවටිලා සමහර විට අප්‍රමාණව රැවටිලා ජීවිත විනාශ කරගන්නවා. එතෙන්ට යන්න අවශ්‍ය නැහැ. ඔබ යම් කෙනෙක් විශ්වාස කරනවා නම් ඒක එක කටයුතු කරනවා නම් මුලින්ම බිඳුවේ ඉඳන් ලකුණු දෙන්න. එකපාරම ලකුණු 100 දෙන්නේ නැතුව බිඳුවේ ඉඳන් ලකුණු දීලා බලන්න. අවුරුදු ගාණක් යද්දී එයාගේ ಗುಣ අගුණ අපිට පේන්න ගන්නවා. අන්න එතකොට තේරුම් ගන්න පුළුවන් පුජ්‍යලයා කවුද කියලා. අපි ඔය ඉහත සඳහන් කරපු ගාථා ධර්මයේ දේශනා කරන්න හේතු වුණේ ලස්සන කතාවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර වැඩ ඉන්න කාලේ සවැත් නුවරම දක්ෂ මණික් උපදමන්නෙක් හිටියා. මේ දක්ෂ මණික් උපදමන්නා අවුරුදු 12ක් පුරාවටම ඒ ප්‍රදේශයේ වැඩ හිටපු රහතන් වහන්සේ නමකට උපස්ථාන කළා. හැමදාම ඒ රහතන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනවා. කොච්චර කාලයක්ද? අවුරුදු 12ක්. අවුරුදු 12ක් දම්පැම් පූජා කරපු මේ මණික් උපදමන්න දවසක් උදෑසනම මස් වගේක් ගෙනල්ලා මස් ටික කප කපා ඉන්නවා. ඒ මස් ටික කප කපා ඉද්දි දකිනවා කොසල් මහරජතුමාගේ රාජපුරුෂයෙක් ඒ පැත්තට එනවා. ළඟට ආවට පස්සේ අර මණික් උපදමන්නගේ අතට මණිකක් දුන්නා. මේ මාණික්කය දීලා කිව්වා රජතුමා මේක ඉක්මනට උපදමලා ආය රජමාලිගාවට ලැබෙන්න සලස්සන්න කියලා. මෙයා මස් කප කපා හිටියේ අතේ ලේ තැවිරලා තිබුණා. ඒ මණික් ගල අරන් පැත්තකින් තිබ්බා. ඔතෙන්ට වැඩම කරලා හිටියා රහතන් වහන්සේත් දානෙට. ටික වෙලාවක් යනකොට ඔතෙන්ට කොස්වාලිහිණියෙක් ආව අර මස්වල ලේ සුමුදට. ඇවිල්ලා මේ කොස්වාලිහිණියා මොකද කරන්නේ? අර නිල් මණික ගිල්ලා. දැන් රහතන් වහන්සේ මේක බලාගෙන ඉන්නවා. දැක්කා. උන්වහන්සේට කරන්න දෙයක් නැහැ. අර මණික් උපදමන්න ඒ උයන පිහන කටයුතු ඉවර කරලා රජතුමා එවපු මණික් ගල හොයනවා. තියපු තැන මතකයි. ගිහිල්ලා බලද්දි මණික් ගල නැහැ. රහතන් වහන්සේ එතනම වැඩ ඉන්නවා. ගෙදර පීරලා හෙව්වා මණික් ගල. මණික් ගලක් නෙවෙයි හම්බ වුනේ. මේ එක්කම මේ මණික් උපදමන්නාට ජීවිත බය ඇති වුණා. මොකද හේතුව ඒ මණික් ගල ඊටාම වටිනා ගලක්. ඒක නැති වුණොත් ඒකාන්තයෙන්ම ජීවිතේ අහිමි වෙනවා කියලා දන්නවා. ගෙදර අස්සක් මුල්ලක් නෑර හොය හොයා කෑ ගහනවා. දැන් අර තිබිච්ච ශාන්ත බව, නියුන බව, කීකරු බව ඒ ඔක්කොම අමතක වෙලා ගිහිල්ලා. සැඩපරුස වචන පිට වෙන්න ගන්නවා. ගෙදර අයටත් කෑකෝ ගහනවා. අර රහතන් වහන්සේ ළඟට ඇවිල්ලත් අහනවා ඔබ වහන්සේ දැක්කද මේ මණික් ගල? ඔබ වහන්සේ ගත්තද මේ මණික් ගල? ගත්තද කියලා අහදී රහතන් වහන්සේ කියනවා මම නම් ගත්තේ නෑ කියලා. මේ මණික් උපදමන්නා මහා හයියෙන් කෑ ගහලා කියනවා මේ ගෙදර පිටස්තරව කිසිම කෙනෙක් ආවේ නෑ. පිටස්තරව ආවනම් ආවේ ඔබ වහන්සේ විතරයි. මේ මණික් ගල එකටම අරන් තියෙන්නේ වෙන කවුරුවත් නෙවෙයි ඔබ වහන්සේමයි. තියෙන තැනකින් දෙන්න කිව්වා. දැන් අර අවුරුදු 12ක් උපස්ථාන කරපුවා මතක නැහැ. අවුරුදු 12ක් දම්පැම් පූජා කරපුවා මතක නැහැ. දැන් වෙනින්ම ලෝකයක වෙනින්ම පුජ්‍යලයක් මම අර මුලින් ඔබට සිහි කරපු විදියට ඔන්න සැබෑම ඇතුළාන්තයේ හිටපු කෙනා දැන් එළියට ඇවිල්ලා ඉන්නේ. අර දම්පැම් පූජා කරන වෙලාවේ හිටපු උපාසක මහත්තයා දැන් මෙතන නැහැ.
දැන් මෙතන ඉන්නේ කවුද? අමු යක්ෂයෙක්, අමු රාක්ෂයෙක්. මහා හයියෙන් කෑකෝ ගහනවා, ඇස් ලොකු වෙලා ඇඟ වෙවුලනවා. මෙයා හනික ගිහිල්ලා ලණුපටක් අරගෙන ආවා. ලණුපටක් අරගෙන ඇවිල්ලා අර රහතන් වහන්සේගේ ඔළුව වටේ එතුවා. ඔතලා දෙපැත්තට අදින්න ගත්තා. ගත්ත තැනකින් මැණික දියන් කියලා. බලන්න මේවා මේ ලෝකේ සිද්ධ වෙන දේවල්. අවුරුදු 12ක් අප උපස්ථාන කළා. බණ හැව්වා. නමුත් මේ කෙනාට බැරි වෙලා තිබිලා තියෙනවා උන්වහන්සේ කවුද කියලා අඳුන ගන්න. අවසානයේදී ඔතෙන්ට දැන් උන්වහන්සේගේ හිස ලණුවෙන් ඔතලා අදින්න හිසේ පීඩනයත් එක්ක මේ නහෙන් කන් වලින් ලේ ගලන්න ගත්තා. ලේ බිඳුව වැටෙනවා බිමට. නැවත ලේ සුවඳාව අර කොස්වාහලිනියට. ලේ සුවඳට කිට්ටුන මේ කොස්වාහලිනිය අර ස්වාමීන් වහන්සේගේ දෙපා මුලට වැටෙන ලේ බිඳු බොන්න ගත්තා. මේක දකින අර මැණික් උපදමන්න මේ ප්‍රශ්නස්සේ උඹත් ආවද කියලා අර කොස්වාලිහිනියට වැරෙන් පාරක් ගැහුවා කකුලේ. වීසි වෙලා ගිහිල්ලා වැටුනේ මෙරිළමයි. ටික වෙලාවක් හොඳින් නිරීක්ෂණය කරපු රහතන් වහන්සේ අහනවා උපාසක ඔය කොස්වාලිහිනියා මැරිලාද කියලා බලන්න. මැරිලා කියලා දැනගත්තට පස්සේ කියනවා ඔබේ මැණික මම හොරකම් කරෙත් නැහැ, පිටස්තරව කෙනෙක් ඇවිල්ලා අරන් ගියෙත් නැහැ. ඔය මැණික ගිල්ලේ ඔන්න ඔය කොස්වාලිහිනියාමයි. කුස පල්ලා බලද්දී කුස ඇතුලේ තියෙනවා මැණික් ගල. අර රහතන් වහන්සේට එතකොට හොඳටම වෙහෙසයි. ලොකු පීඩාවක්, කන් වලින් නාස් වලින් රුධිරය ගලනවා. සමාව ඉල්ලුවා. උන්වහන්සේ නම් සමාව දුන්නා. නමුත් කර්මවලට සමාව දෙන්නේ කවුද? තමන් විසින් කරන කර්මවලට සමාව ඉල්ලුවාට සමාව දෙන්නේ කවුද? මිනිස්සු සමාව දුන්නට ඒ කර්මයට සමාව දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවද? පින්වතුනි, ජීවත් වෙනකොට ඔබ උත්සාහ කරන්න, විශේෂයෙන්ම දෙමව්පියන් ජීවත් වෙලා ඉන්න කාල සීමාව තුල ඔබෙන් අවඩක්, අසාධාරණයක්, හිංසාවක්, පීඩාවක් වෙලා තියෙනවා නම් වචනයකින් හරි ඒ ඇත්තන් ජීවත් වෙනවා නම් ලැජ්ජා වෙන්න එපා, මානෙන් ඉදිමෙන්න එපා. දෙමව්පියන්ගේ දෙපා මුල වැඳ වැටිලා සමාව ගන්න. වැරදි එක්ක සමුදෙන්න එපා ඒ ඇත්තන්ට මේ සසරේ. දෙමව්පියන් වෙන්න පුළුවන්, ගුරුවරු වෙන්න පුළුවන්, වැඩිහිටියෝ වෙන්න පුළුවන්. සමහර විට ඔබට බාල කෙනෙක් වෙන්න පුළුවන්. අපේ රටේ දකින්න අඩුම දෙයක් තමයි වැරදක් වුණොත් වරදක් කරලා ඒක පිළිගන්න තැන බොහෝ දෙනෙක් අඩුයි. සමාවෙන්න කියන වචනේ ගොඩාක් දුරට පිට වෙනවා අඩුයි මිනිස්සුගේ කටේ. ඇත්තටම නම්‍යශීලී වෙන්න ඕනේ. මේ දහම පුරුදු කරන කෙනෙක් නම් නිරන්තරයෙන්ම ඒ නම්‍යශීලී බව තියෙන්න ඕනේ. අනේ මට සමාවෙන්න කියන්නේ. ඔබේ ජීවිතයේ ඇතුලේ ඔබ කරපු වැරදි වලට අනේ මට සමාවෙන්න මං අතින් වරදක් වුණා කියලා කියන්න ඔබ මේ වෙනකොට කී ගමනක් කියලා තියනවද? අපි කරන්නේම මොකද්ද? වැරදි කර සමහර විට තව කෙනෙකුට ඒ වැරද්ද පටවලා තමන් නිදහස් වෙන්න හදනවා. තමන්ගේ පැත්තෙන් ඒක නිවැරදි කරගන්න දක්ෂ නැහැ. ඒ නිසා ස්වාමීන් වහන්සේ ඔබට යෝජනා කරනවා සතුටෙන් පිරි ජීවිතයක් ගත කරන්න බලාපොරොත්තු වෙනවා නම්, හෘද සාක්ෂියෙන් නිදහස් මිනිසෙක් හැටියට ජීවත් වෙන්න බලාපොරොත්තු වෙනවා නම් ඔබ මේ වෙලාවේ කළ යුතු කාර්යයක් තමයි ජීවිතයේ ඔබ අතින් වෙලා තියෙන වැරදි වලට සමාව ගන්න. අම්මා කෙනෙක්ට කොච්චර වැරද්දක් කරලා, තාත්තා කෙනෙකුට කොච්චර වැරද්දක් කරලා ඔබ ගිහිල්ලා ඒ අම්මගේ හරි තාත්තගේ හරි කකුල් දෙක අල්ලලා වැඳලා කියන්නකෝ අම්මේ මං අතින් මේ වැරද්ද වුණා, සමාව වෙන්න කියලා. ඔබ ප්‍රතික්ෂේප කරන්නේ නැහැ කවදාවත්. නමුත් ඔය වැරද්ද ඔබ හිතේ තියාගෙන හංගගෙන ඕනෑ තරම් ඒකට තවත් දේවල් එකතු කරලා හංග ගන්න උත්සාහ කරන්න බලන්න. කවදා හරි ඒ ඇත්තන් නැති දවසක ඔබ මෙරි උපදිනවා. මං අම්මට මෙහෙම බොරු කරලා තියෙනවා, තාත්තට මෙහෙම බොරු කරලා තියෙනවා, තමන්ගේ බිරිඳට මෙහෙම බොරු කරලා තියෙනවා, ස්වාමියාට බොරු කරලා තියෙනවා. මම මහා වංචාකාරී ජීවිතයක් කියලා ඔබට ඔබ විසින්ම චෝදනා කරන වෙලාවේ
ඒ දැනෙන වේදනාව දැන් ඔබට ඔය ලැජ්ජාව නිසා සමහර විට සමා වෙන්න කියන වචනේ කියව ගන්න බැරි එකම නිසා විඳින පීඩාවට වැඩියෙන් 10 ගුණයකින් වැඩි. රහතන් වහන්සේගෙන් සමාව ගත්තා මෙයා. සමහර දේවල් තියෙනවා සමාව ගැනීම මේ ජීවිතේ හෘද සාක්ෂිය ශෝපත් කරගන්න හේතු වෙනවා. නමුත් කරපු කර්ම නැති කරන්න බෑ. කරපු කර්මවල විපාක තියෙනවා. ඉතින් කාලයත් ගෙවිලා ගියා. කාලයත් එක්කම මේ රහතන් වහන්සේ අර දීපු පීඩාව හේතු කරගෙන පිරිනුවන් පෑවා. ඔය පිරිනුවන් පාපු පණිවිඩය බුදුරජාණන් වහන්සේට අහන්න ලැබුණා. දවසක් ධම්සභා මණ්ඩපයේදී භික්ෂූන් වහන්සේලා විමසනවා ස්වාමීනි මණිකාර කුළුපගතිස්ස මණික් උපදමන්නාට ලෙන්ගතුව කුළුපගව හිටපු නිසා ඒ රහතන් වහන්සේට නමකුත් එකතු වෙලා තිබුණා මණිකාර කුළුපගතිස්ස. හාමුදුරුව අපවත් වෙලා තියෙනවා පිරිනුවම් පාලා තියෙනවා ඒ මිය ගියපු අය කොහේ උපදින්නේ නැද්ද කියලා. කාලයත් එක්ක ඒ ප්‍රදේශයේ හිටපු මේ මණිකාර කුළුපගතිස්ස පවුලම මිය ගිහිල්ලා. ඒ මිය ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගබ්බ මේකේ උප්පජ්ජಂತಿ. අර කොස්වා ලිහිනියා මැරිලා ගිහිල්ලා අම්මා කෙනෙකුගේ කුසේ පිළිසිඳගෙන තියෙනවා. ගබ්බ මේකේ උප්පජ්ජಂತಿ. නිරයම් පාප කම්මිනු. අවුරුදු 12ක් අර රහතන් වහන්සේට අප උපස්ථාන කළත් උන්වහන්සේ තෝරගන්න බැරි වෙච්ච, කියව ගන්න බැරි වෙච්ච, උන්වහන්සේ කවුද කියලා දකින්න බැරි වෙච්ච මණික් උපදමන්නා මරණින් මත්තේ නිරේ ගිහිල්ලා තියෙනවා. බලන්න රහතන් වහන්සේලා දැකනේ නිරේ ගිහිල්ලා. අවුරුදු 12ක් උපස්ථාන කරලා, දැකලා, බණ අහලා නමුත් හෘද සාක්ෂිය සහ තමන්ගේ හිත රැක ගන්න බැරි වෙච්ච නිසා නිරේ ගියා. සග්ගන් සුගතිනෝ යන්ති. ඒ වගේමයි අවුරුදු 12ක් පුරාවටම දම්පැන් හදලා පූජා කරලා තියෙන්නේ. ඒ ගෙදර හිටපු අර මණිකාර තැනත්තාගේ එහෙම නැත්නම් මණික් උපදමන්නාගේ බිරිඳ. ඒ බිරිඳ බොහොම ශ්‍රද්ධාවන්තයි. එතුමිය සග්ගන් සුගතිනෝ යන්ති. මරණින් මත්තේ දිව්‍ය ලෝකෙ ගියා. ඒ වගේමයි පරිනිබ්බන්ති අනාසවා. අර රහතන් වහන්සේ පිරිනිවන් පෑවා. ජීවිතවල ඉරණම තීරණය කරන, ඉරණම විසඳන ගමනාන්තයන් හිතා ගන්නවත් බෑ. ඒ නිසා ඔබ මේ වෙලාවේ යම් කෙනෙක් එක්ක ගැටීමකින් ඉන්නවනම් ස්වාමීන් වහන්සේ ඔබට මෙහෙම ප්‍රශ්නයක් බලාපොරොත්තු නොවි, ප්‍රශ්නයක් ඇහුවොත් පිළිතුරක් බලාපොරොත්තු නොවි, ඔබ මේ වෙලාවේ ඔබේ ජීවිතේ ඉන්න හතුරෙක් මතක් කරගන්න බලන්න. ඔබට ඉන්න හතුරෙක් තරහකාරයෙක් මතක් කරන්න කියපු ගමන් ඔබේ හිතට යම් කෙනෙක් එනවනම් මේ අසවල් කෙනා මට මෙහෙම කරලා තියෙනවා, මෙහෙම කියලා තියෙනවා කියලා ඔබට යම් සිතුවිල්ලක් එනවනම් ඔබේ හිතේ තාම ඒ කෙනා එක්ක ගැටීමක් තියෙනවා. අද මේ බණ ටිකෙන් මේ බණ පදේ හරි ඉගෙන ගන්න. ඒ තමයි මං අද උදෑසන බණක් ඇහුවා. මං අද ඉඳන් මං කාටවත් හතුරුකම් කරන්නේ නැහැ. සමහර විට අපි දක්වන කරුණාවට වැඩියෙන් අපි ගැන දක්වන සැලකිල්ලට වැඩියෙන් අපි හතුරු ගැන සැලකිලිමත් වෙනවා. ඒකනේ දැන් මේ ස්වාමීන් වහන්සේ කියපු ගමන් ඔයත්තන්ට මතක් වුණේ හතුරෙක්. බලන්නකෝ අද බණ අහන්නත් අරගෙන ඇවිල්ලානේ. මේ ධර්ම දේශනාවක් විකාශනය වෙනවා. එතෙන්ටත් හිතේ තියාගෙන ඉන්නව කවුද හතුරෙක්. කොච්චර වටිනාකම් දීලා තියනවද එයාට. ඒ නිසා අද ඔය හිත් වලින් ඒ හතුරන්ට මේ සමාව දෙමු. නිදහස් කරමු. අද මේ බණ ටික ඉවර වෙද්දී ඔබටම යෝජනාවක් කරගන්න. මං අද ඉඳන් කිසිම කෙනෙකුට හතුරුකමක් කරන්නේ නැහැ. මං අද ඉඳන් කිසිම කෙනෙක් එක්ක තරහක් උපදවා ගන්න. මට ඕනෑ තරම් හතුරු ඉදී මං ගැන හතුරුකම් කරයි, මට නින්දාපාස කරයි, මගේ පාඩුවේ වැඩ කරගෙන යද්දි සමහරට මාව බිම හෙලන්න, මාව වට්ටන්න නොඑක් දේවල් කරයි. කමක් නැහැ. මම මේ ලෝකයේ කිසිම කෙනෙකුට හතුරුකමක් කරන්නේ නැහැ කියන සිත පවත්වන්න උත්සාහ කරන්න.
කොච්චර ලස්සන හිතක් ඔබට නිර්මාණය වෙනවද කියලා බලන්න පුළුවන්. මෙහෙම ඔබ දවස් මාස අවුරුදු ගණන් ගත වෙද්දී ඔබේ හිත පුදුම විදිහට පිරිසිදු වෙන්න ගනී. මොකද හතුරෙක් නැති ජීවිතයක් කියන කොච්චර සැනසෙල්ලද. අපි මේ ලෝකේ ඉන්න යම් කෙනෙක් ගැන ගැටීමකින් නම් බලන්නේ, තරහකින් නම් බලන්නේ, වෛරයකින් නම් බලන්නේ. ඒ ගැටීම, තරහ, වෛරය ඇතුලේ කවදාවත් මේ මිනිස්යාගේ හොඳක් පේන්නේ නැහැ. යහපත් ගුණයක් පේන්නේ නැහැ. පේන්නේම මොනවද? පේන්නේම වැරදි. සමහර විට එයා hina වුණත් වැරදි. කතා කළත් වැරදි. කතා නොකරුවත් වැරදි. ගෙදර වැඩ කළත් වැරදි. වැඩ නොකරුවත් වැරදි. මේ බණ ටික අපේ ආදරණීය අම්මලා විශේෂයෙන් අහනවා නම් ඔබට මේ පණිවිඩය ඔබ ගෙදර ඇතුලේ සමහර විට නැන්දම්මලා යේලිලා අතර ප්‍රශ්න ගැටලු උග්‍ර වෙලා බොහෝ පෞල් ජීවිත විනාශ වෙන තත්වයකට දැන්පත් වෙලා තියෙන්නේ. දවසට මාසෙට මම හිතන්නේ විශාල ප්‍රමාණයක් දික්කසාත වෙනවා මේ ලංකාවේ. පෞල් ජීවිත අවුල් කරන්න එපා. විශේෂයෙන්ම අම්මලාට මේ යෝජනාව කරන්නේ ඒ වගේමයි අලුතෙන් ගෙවල් වලට යන ඇත්තන්ටත් අපි මේ යෝජනා කරන්නේ ඔබ යන ගෙදර ඔබේ ගෙදර කරගන්න. ඔබේ සැමියාගේ ආදරණීය දෙමව්පියන් තමන්ගේම අම්මා තාත්තා බවට පත් කරගන්න. එහෙම වුණොත් ප්‍රශ්න ගැටලු අඩුයි. එකිනෙකාගේ සාපේක්ෂව වැරදි අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒවා ධර්මානුකූලව දැකලා දයාවෙන් කරුණාවෙන් කියලා දෙන්න පුළුවන් නම් ඒ ගෙදර බොහොම ලස්සන ගෙදරක් වෙයි. එහෙම නැත්නම් ඔබට පේන්නේ අම්මගේ හරි තමන්ගේ පුතණුවන් රැගෙන ආපු බිරිඳගේ හරි වැරදි ටික නම් මොනවා කරත් වැඩක් නැහැ. එහෙම වෙන්න අවශ්‍ය නැහැ අපි. කෙනෙක්ගේ ජීවිතවල වැරදි වගේම හොඳක් තියෙනවා. මොකද මේ ලෝකේ අපිට අයින් කරන්න ප්‍රතික්ෂේප කරන්න කියලා මිනිස්සෙක් නැහැ. සෑම මිනිස්සෙක්ම අපිට අවශ්‍ය වෙනවා. ඔබ මරුණාට පස්සේ ඔබේ මිනිවල කපන්නේ සමහර විට ටයිකෝට් ඇඳගත් අය එතෙන්ට එන්නේ නැහැ. ගමේ පල්ලැහැම පන්තියේ ඉන්න කෙනෙක් වෙන්න පුළුවන් ඒක කරන්නේ. අපි කොහොමද ඒව ප්‍රතික්ෂේප කරන්නේ? තමන්ගේ වත්තේ තියෙන වත්තේ ඕනෑ තරම් පොල් තියෙන්න පුළුවන්. පොල් ගෙඩියක් කඩා ගන්න මිනිස්සෙක් නැත්තම් ඒ පොල් ටික කඩන මිනිස්සයත් අපිට අවශ්‍ය වෙනවා. ඒ නිසා වෘත්තීය රැකියාව අපිට අදාළ වෙන්නේ නැහැ. මනුෂ්‍යත්වයෙන් මේ ලෝකයේ දිහා බලන්න. වෛද්‍යවරයෙක් පාරට ආවත් ඔහු මගියෙක්. ඒ වගේම ඉංජිනේරුවරයෙක් පාරට ආවත් ඔහු මගියෙක්. ඒ වගේමයි අපි හැමෝම මැරෙද්දී අපි හැමෝම මිනිහක්. ওই පණිවිඩය මතක තියාගන්න ඕනේ. රැකියාව එතෙන්ට විතරයි. වෘත්තිය එතෙන්ට විතරයි. එළියට ආව ගමන් ඔබට වෙනින්ම වගකීමක් තියෙනවා. වෛද්‍යවරයෙක් පාරට ආවා කියලා එයාට වෛද්‍ය වෘත්තිය හේතු කරගෙන මේ පාරේ ඕන විදිහට යන්න බෑ. එයා එතකොට පිළිපදින්න ඕනේ මගියෙකුගේ නීති පද්ධතිය. තමන් අම්මා කෙනෙක් නම් තමන්ට ලොකු වගකීමක් තියෙනවා ගෙදර සමගිය වෙනුවෙන් වැඩ කරන්න. තාත්තා කෙනෙක් නම් ඒත් එහෙමයි. ඒ වගේමයි අලුතෙන් ගෙවල් වලට ආව උදවිය හැටියට විවාහ වෙලා ආව උදවිය ඉන්නවනම් ඔයත් අන්ගෙනුත් යම් සේවයක් වගකීමක් කරන්න ඕනේ පවුලේ සමගිය සමාදානය වෙනුවෙන්. මේ ටික අපිට කරගන්න බැරි වුණොත් තමන්ගේ මේ ජීවිතයේ ඇතුලේ සතුට කියන දේ ගොඩක් දුර වෙන්න පුළුවන්. එතෙන්ට යන්න අවශ්‍ය නැහැ. නිතර මේ දහමත් එක්ක කාලය ගත කරන්න, දහමත් එක්ක වාසය කරන්න. අපි හැමෝම తాවකාලිකව ඇවිල්ලා යන්න ආව ගමනක මේ ඉන්නේ. ඉතින් මේ පුංචි කාල සීමාව ඇතුලේ සුහදශීලී බවක්, ලිංගතු බවක්, කරුණාවන්ත බවක්, තව කෙනෙකුට උපකාර කිරීමක් ඒ ජීවිත ඇතුලේ නැත්තම් නිතරම මිනිස්සුන්ගේ වැරදි අඩුපාඩු අල්ලගෙන ඒ මිනිස්සුත් එක්ක රණ්ඩු සරුවල් වෙනවා නම් අහුව අපිට මේ ලැබිච්ච මනුස්ස ජීවිතය. ඒ නිසා නිතර සිහි කරන්න මේ බණ කියන මමත් දේශනාව ශ්‍රවණය කරන ඔය ඇත්තනොත් වැඩිමනක් දෙනා තව අවුරුදු 50කට මෙපිට අපි හැමෝම මේ ජීවිතය අවසන් කරනවා. අවසන් වෙච්ච ගමන් අපිට තනිව ගමනක් තියෙනවා. ඒ ගමන නැවත මෞකුසක් කරා එන ගමනක්ද, අපාය යන ගමනක්ද, දිව්‍ය ලෝකේ යන ගමනක්ද, එහෙම නැත්නම් මේ සසරෙන් එතර වෙන ගමනක්ද ඔබට තියෙන්නේ කියලා ඔබ විසින්ම ඔබව පරීක්ෂා කරගත යුතුයි. හේතුව අපිට ලොකු කාලයක් නැහැ.
අපි හැමෝම යම් දවසක මේ ආකාශයට නැගෙන දුමක් වෙලා අපි හැමෝම මේ කතාව ඉවර කරනවා. මේ අහසට නැගෙන එක දුමකින් අපි හැමෝම ඉවර වෙනවා. අපිත් එක්ක ඉන්න ඥාති හිත මිත්‍රාදීන් කියයි අනේ අපොයි ඔන්න එයත් ගියා කියලා. ඒ නිසා එහෙම తాවකාලික ජීවිතයක් ගත කරන ඔබට මට ලෝතුරා බුදු කෙනෙකුගේ බණපදයක් අහලා හිත හදාගෙන මෙලොවත් ජයගෙන පරලොවත් ජය ගන්න වැඩපිළිවෙලක් ගැන අහන්න ලැබීම මොනතරම් වාසනාවක්ද. ඒ වාසනාව වාග්ය තමන්ගේ ජීවිතය වෙනස් කරන තෝතැන්න බවට පත් කරගන්න. අද දවසේ අලුත් දවසක් උදා වෙලා තියෙන්නේ. ඔබ පුළුවන් තරම් උත්සාහ කරන්න තව කෙනෙකුට පීඩාවක් නොදී ජීවත් වෙන්න. තව කෙනෙකුට සහනයක් වෙන්න, සැනසෙන්න. අපිට ස්වාමින් වහන්සේලා කණ්ඩායමක් එක්ක කතා කරද්දී ලස්සන පණිවිඩයක් අහන්න ලැබුණා. එතන ඉන්න නායක ස්වාමින් වහන්සේ උදේ ඒ ආරණ්‍යයේ තියෙන වැඩ ටික පවරනවා. මේ වැඩ ටික තියෙනවා කියලා ඒ වැඩ ටික පැවරුවාට පස්සේ තියෙන ලිස්ට් එක ඉදිරිපත් කරාට පස්සේ එතන ඉන්න හැම ස්වාමින් වහන්සේ නමම බලාපොරොත්තු වෙන්නේ අතන තියෙන අමාරුම වැඩේ කරන්න. දැන් අපිට කවුරු හරි ආයතනයකින් හරි කවුරු හරි ඇවිල්ලා වැඩක් කිව්වහම වැඩ ටිකක් තියෙනවා මෙන්න මේ ටික තියෙන්නේ අද කරන්න කියලා බොහෝ දෙනෙක් උත්සාහ කරන්නේ මොකද්ද? ලේසිම වැඩේ කරලා Taman නිදහස් වෙන. නමුත් අර ආරණ්‍යයෙන් මට අහන්න ලැබිච්ච ලස්සනම කතාව තමයි එතන ඉන්න හැම ස්වාමින් වහන්සේම උත්සාහ කරන්නේ අමාරු වැඩේ බාර ගන්න. ඇයි අමාරු වැඩේ බාර ගන්න හදන්නේ? අමාරු වැඩේ බාරගත්තා කියලා කියන්නේම තව කෙනෙකුට සහනයක් ලැබෙනවා කියන එක. ඔබ වැඩ කරන ආයතනේ, ඔබ වැඩ කරන ස්ථානයේ සහනයක් ලැබෙනවා නම් තව කෙනෙකුට සහනයක් දෙන්න ඕන නම් ඔබට අමාරු වැඩේ කරන්න වෙනවා. ඉතින් ඕව බෝසත් චරිතවල තියෙන ಗುಣ. ඔබ අද දවසේ බලන්න අමාරුවෙන් අපහසුයෙන් ඉන්න කෙනෙකුට, ඒ වගේම පීඩාවකින් ඉන්න කෙනෙකුට සමහර විට වචනයක් වෙන්න පුළුවන්. ඒ ජීවිත සුවපත් කරන්න, ඒ ජීවිතේ සැනසෙන්න, ඒ ජීවිතේට අස්වැසිල්ලක් වෙන්න. ඔබ එහෙම සිතුවිල්ලකින් ජීවිතේ පටන් ගන්න. අපි හැමෝටම සංසාර ගමනක් තියෙනවා. ඒ ගමන තුල මේ එක නවාතැන්පොලක් විතරයි. මේ නවාතැන්පොල ඉවර වෙච්ච ගමන් අපිට යන්න වෙනවා. ඒ පණිවිඩයත් මතක තියාගෙන තමන්ගේ gedara තමන් ඉන්න කැමැතිම තැන බවට පත් කරගන්න. ඒ වගේමයි ඔබ ආයතනය කරන ස්ථානය ඔබව බලාපොරොත්තුවෙන් ඔබව හොයන කෙනෙක් බවට පත් වෙන්න. ඒ වගේමයි ඔබ සේවය කරන සාමාන්‍ය කෙනෙක් නම් ඔබ ඒ ආයතනයට නැතුවම බැරි කෙනෙක් බවට පත් වෙන්න. ඒවට අවශ්‍ය වටපිටාව තමයි හොඳ හිතක් හදාගෙන අවංකභාවයෙන් යුක්තව කටයුතු කිරීම. එහෙම නැති වුණොත් අපි අවුරුදු ගාණක් එක මිනිස්යාව එක පුජ්‍යලව ආශ්‍රය කරා සමහර විට අපිට තේරුම් ගන්න බැරි වෙනවා. අපිට කියව ගන්න බැරි වෙනවා. ඇත්තටම මොහු කවුද කියලා. හොඳම උදාහරණේ අවුරුදු 12ක් දම්පැන් පූජා කරපු මණික් උපදමන්න අවසානයේදී වස්තුවක් වෙනුවෙන් මණිකක් වෙනුවෙන් ඒ උතුම් ගුණ දරාගෙන වැඩ හිටපු කීනාශවයන් වහන්සේ, අරහතුන් වහන්සේ, මේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ බුදුරජාණන් වහන්සේගේ ලය මණ්ඩලෙන් උපන්නා වූ ඒ රහතන් වහන්සේ කියව ගන්න බැරි වුණා. අර පිනට සාපේක්ෂව මහා පවක් කරගෙන දුගතිගාමී වුණා. ඒ නිසා මේ ලැබිච්ච පුංචි කාල සීමාව ඇතුලේ අපිව මුලින් කියවගමු. අපිව කියවගත්තට පස්සේ ලෝකයේම ඔබට කියව ගන්න පුළුවන්. ලෝකයේම ඔබට දකින්න පුළුවන්. ලෝකයෙන්ම නිදහස් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා සියලු කෙලෙස් ප්‍රහාණය කරගෙන මේ සසරෙන් අත මිදෙන්න සියලු දෙනාට වාසනාව වාග්ය උදා වේවා කියලා අපි පුණ්‍යානුමෝදනා කරමින් ආශිර්වාද කරනවා. ඒ වගේමයි අපි මෙතෙක් වේලා මේ උතුම් වූ සදහම් දේශනාව ශ්‍රවණය කළා. මේ උතුම් දේශනාව තුළින් ජනිත කරගත්තා වූ සියලුම පුණ්‍ය ශක්තියන්ගේ බලයෙන් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ආයතනයේ ගරු සභාපතිතුමන් ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත් ඒ වගේමයි සිත නිවන බුදුබණ වැඩසටහන සංවිධානය කරන මේ වෙනුවෙන් වෙහෙස වෙන මහන්සි වෙන සියලුම දෙනාටත් ලංකාවාසී ලෝකවාසී සියලුම දෙනාටත් නිදුක්ව නිරෝගීව සුවසේ කටයුතු කරන්න තුනුරුවනේ ආශිර්වාදයේ සැලසේවා කියලා අපි ආශිර්වාද කරනවා.
ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං චිරන් රක්ඛන්තු දේශනං චිරන් රක්ඛන්තු ත්වම් සදා.